හිරු ටීවී නරඹන ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ එළඹෙන වෙසක් පුන් පොහෝ දවසේදී. අපේ හිරු ටීවී ආයතනයේ ගරු සභාපතිතුමා රෙනෝ සිල්වා මැතිතුමා ගොඩාක් අර බුද්ධහා ලම්බන ප්‍රීතිය උපදින විදිහට එතුමා හැමදාම වෙසක් සම්බරනවානේ. දැන් මට මතකයි ගිය අවුරුද්දේ හිරු ටීවී වෙසක් මංගල්‍යයේ තිබුණේ සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ. මුළු ලලාට ධාතුන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේලාත් වැඩ සිටින ඒ උතුම් මංගල මහා සෑරජානන් වහන්සේම විදුලි බුබුලු දහස් ගණනකින් ආලෝකමත් කරලා එතුමා පුෂ්ප පූජා දැන් අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ ආමිස පූජා ආදිය සියල්ලකින් යුක්තව බොහෝ දිනෙකගේ සිත් තුළ අර ශාස්ත්‍රුන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙන විදිහට සේරුවිලදී ගිය අවුරුද්දේ වෙසක් මංගල්‍ය සැමරුවා. ඒත් එක්කම අපේ කපිලවස්තු ධාතුන් වහන්සේලා අපි බොහෝම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා අපේ අති ගෞරවාර්හ වස්කඩුවේ ශ්‍රී මහින්ද වංශාභිධාන අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ උතුම් ධාතුන් වහන්සේලා වඩමවාගෙන සේරුවිල පින්බිමට වැඩම කළා. දින ගණනාවක් මිනිසුන් සදහෙන් වන්දනා කළා. මම හිතන්නේ ඒ අවස්ථාවම මේ වෙසක් පුන් පොහෝ දිනේත් අපිට දැනගන්න ලැබුණා අපේ ගරු සභාපති තැන්පත් රෙනෝ සිල්වා මැතිතුමා මුල් වෙලා මහියංගනයේ පුදබිමේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වුණු ඒ සම්බුද්ධ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින පළමු වරට මේ සුමන සමන් දෙව් නිරිඳුන් විසින් තැනෝවායයි කියන ඒ උතුම් මහියංගනය රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින උතුම් සෑරජානන් වහන්සේ අභියස මේ වෙසක් පුන් පොහෝදා හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා කියලා.